ඒ බස් ගැමුණු මේ එන්නකෝ බලන්නකෝ මෙන්න මේ වීඩියෝ ටික ෆොටෝ ටික කොහමද කියලා. මේවා දකිද්දි ඔයාගේ ඇස් දෙකේ නම් කටු වෙනවා වගේ ඇති. හැබැයි අපිට නම් පට්ට සන්තෝෂයක් තියෙනවානේ. අපේ රට යුරෝපේ වගේ දියුණු වෙන්න ඕනේ. මිනිස්සෙක්ගේ රස්සාව නැති වෙනකොට එහෙම නැත්නම් මිනිස්සෙක්ගේ ව්‍යාපාර නැති වෙනකොට අපි නම් බින්දුවක්වත් කැමති නැහැ. හැම මිනිස්සෙම අවංකව රස්සාව කරලා හොඳ තැනකට ඇවිල්ලා දරුවෝ මල්ලොත් එක්ක හොඳට කාලා බීලා විනෝදලා සතුටින් ජීවත් වෙන්න ඕනේ. එතකොට තමයි රටක ප්‍රශ්න අඩු. හැබැයි පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය කියන්නේ අපේ රටේ ශ්‍රී ලංකාවේ තනිකර මාපියාවක්. ඔයාලගේ සංගමය නිසා අපේ රටට අහිමි වෙච්ච රාජ්‍ය ආදායම කෝටි බිලියන ගණනක්. මොකද ඔයාලා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය කියන්නේ මේක මේ ඔයාලට විතරක් දොස් කියනව නෙමෙයි. මේකට වග කියන්න ඕන අපේ රටේ මෙතුවක් කාලයක් පැවතිච්ච හැම රජයකම හිටපු ප්‍රවාහන ඇමතිලා මේකට වග කියන්න ඕනේ. මොකද උන් ඇවිල්ලා හම්බ කරගත්ත මිසක් උන් ප්‍රවාහනය දිනු කරේ නැහැ. උන්ට කොහොමත් හෙන ගහනවා. පවුල් පිටින් හෙන ගහනවා. ඒක කරපු අපරාධ වලට. මම මේ කියන්නේ බස් ගැමුණු ඔයාට ගැමුණු විජේසූරිය. ඔයාලා කිසිම සානුකම්පිත හදවතක් නැති සත්තු වගේ කොට්ටාසයක්. හොඳේ. ගැමුණුගේ දරුවෝ අහන් ඉන්න ඕන නම් සමා වෙන්න ඕනේ තාත්තට මෙහෙම ආමන්ත්‍රණය කරන්න ලැබිච්ච ගැන. ඔයාලා නිකමට හිතලා බලන්න එක දවසක් අපේ රටේ බස් ස්ට්‍රයික් කරාම එදා දවසට විතරක් අපේ රටට ඇති වෙන පාඩුව කොච්චරද කියලා හිතලා බලන්න. රුපියල් බිලියන ගණක් පාඩුව එක දවසට. මොකද එදා දවසේ මුළු පෞද්ගලික සහ රජයේ ආයතන බහුතරයක් වැඩ කරන්නේ නැහැ. මොකද ගොඩක් මිනිස්සු ප්‍රවාහනය යොදාගන්නේ බස් එක. ඒකෙත් වැඩිපුරම තියෙන්නේ පෞද්ගලික බස්. 10 වාරයක් ඔයාලා ස්ට්‍රයික් කරලා ඇති. අපේ රටේ හිටපු ඇමතිවරු ඔයාලට හරියන්න ඔයාලට සාපේක්ෂව ඔයාලට ඇටැක් කරන්න පුළුවන් විදිහට ප්‍රවාහනය දිනු කරේ නැහැ. හැම වෙලාවෙම උන්ගේ වාසිය බැලුවා. ඔයාලගේ වාසිය බැලුවා. කෙලුණේ රටට නැති උනේ නන්නත්තරුනේ රටේ මිනිස්සු. මේ මෙට්‍රෝ බස් සංකල්පය තව අවුරුදු 50 කිව්වත් වෙන්නේ අනුර කුමාරසානායක ජනාධිපති උනේ නැත්තම්. ලෝකේ දියුණු රටවල පතොල පාත් බස් එක තමයි දුවන්නේ. ලංකාවේ වගේ ඉන්දියාවෙන් ගෙනාපු ටාටා ලොරියට බොඩිය ගහලා දුවන බස් නෙවෙයි දුවන්නේ. කොළඹ දුවන දකින්නකොට පුදුම සන්තෝෂයක් දැනෙන්නේ. මොකද ඔය මෙට්‍රෝ බස් එකේ ගහලා තියෙන ඔය මැෂින් එක සල්ලි ගෙවන්න තියෙන ක්‍රෙඩිට් කාඩ් එකෙන් හරි ෆෝන් එකෙන් හරි බිල ගෙවන්න තියෙන ක්‍රෙඩිට් කාඩ් මැෂින් එක. ඕක අලුතෙන් ආපු සිස්ටම් එකක්. ඇමරිකාවේ නිව්යෝක් වල ගත්තත් කලින් තිබුණේ බස් කාඩ් එකක් තුන කාඩ් එක රීලෝඩ් කරලා ඒකෙන් තමයි ගෙවන්න තිබුණේ. හැබැයි දැන් මේ මෑතක ඉඳලා මේ නිව්යෝක් වල පවා සෑම බස් එකකම කෝච් එන්ට්‍රස් එකකම ওই මැෂින් එක හයි කරලා තියෙනවා. තමන්ගේ ක්‍රෙඩිට් කාඩ් එකෙන් ෆෝන් එකෙන් ගෙවන්න පුළුවන් විදියට. ලෝකෙ දියුණු වෙනකොට අපේ රටත් ඒ සාපේක්ෂවම දියුණු වෙනවා දකින්නකොට පට්ට සන්තෝෂයි. ඕකට අකමැති. ඕක ඉරිසියා කරන්නේ. උඹලා විතරයි මචං බස් ගැමුණු හරිද? මේක මේ සියලුම බස් හිමියන්ගේ සංගමේ ගන්න එපා. සර්ව සාධාරණ විදියට මිනිස්සු මරාගෙන කන්න නැතුව දුවන මිනිස්සු ටිකක් හිටියා. තාමත් ඉන්නවා. මේක කෑවේ ඔය සංගම් හදාගත්තට පස්සේ. තව අවුරුදු 2-3ක් යනකොට අපේ රටේ සියලුම නගරවල ඔය මෙට්‍රෝ බස් සංකල්පය වැඩ කරනවා. දුවනවා. ඊට පස්සේ බස් ගැමුණුලා ඔහොම නෙමෙයි. ඔයාලා මොන සෙල්ලම දැම්මත් ආය අපේ රටේ ස්ට්‍රයික් එකක් ඇති වෙන්නේ නැහැ. ඇති වුණත් කවදාවත් අපේ රටේ මිනිස්සුන්ට වැට්ට යන වේදත්තක් උදා වෙන්නේ නැහැ. මේක හදනවා. හරි. එහෙම තමයි වෙන්න ඕනේ. අපේ රටේ දේශපාලනේ තනිකරම පැවතුනේ බලය රඳා පැවැත්ම සඳහා පමණයි. රට හදන සංකල්පයක් කිසිම පාලකයෙකුට තිබුණේ නැහැ. උන් හැම වෙලාවෙම බැලුවේ අවුරුදු 5න් පාට උන්ගේ බලය රඳා පවත්වා ගන්න. ඒ වෙනුවෙන් උන් සංගම් හැදුවා, සමිති හැදුවා, මිනිස්සු පෝෂණය කරා, පාතාලේ ගෙනාවා. මේ හැම දෙයක්ම කරේ ඒ වෙනුවෙන්. යුද්ධ නිර්මාණ කරා, ಜಾති ભેද ඇති කරා. මේ හැම දෙයක්ම කරේ පාලකයෝ උන්ගේ පැවැත්ම වෙනුවෙන් විතරයි. රටේ පැවැත්ම වෙනුවෙන් නෙවෙයි. ඔය බස් සංගමනුත් ඒ වගේ එකක්. රට ඇතුලේ ප්‍රශ්න විසඳන්න කොයි වෙලාවකවත් පාලකයෝ උත්සාහ කරේ නැහැ. මොකද රට ඇතුලේ මිනිස්සුන්ට කතා කරන්න ප්‍රශ්න තියෙනකොට තමයි දේශපාලකගේ පැවැත්ම තියෙන්නේ. මිනිස්සුන්ට ප්‍රශ්න දෙනකොට තමයි දේශපාලකයෝ පස්සේ මිනිස්සු දුවන්න ගත්තේ. ඒ ප්‍රශ්න තමයි දේශපාලකයෝ නිර්මාණය කරේ. ඒ ප්‍රශ්න තමයි දේශපාලකයෝ අවුරුදු 5න් පහට එක දිගට අවුරුදු ගණන් පළාත් සභාවේ පාර්ලිමේන්තුවේ ගියේ හිටියේ. හැබැයි දැන් ප්‍රශ්න රට ඇතුලේ නිර්මාණය කරලා ඒක වවාගෙන කන්නේ නැහැ. ප්‍රශ්න රට ඇතුලේ නිර්මාණය කරලා ඒකෙන් බලය රඳා ගන්න හදන්නේ නැහැ. දැන් පවතින ආණ්ඩුව කරන්නේ
තියෙන ප්‍රශ්න කාලයක් තිස්සේ තිබිච්ච ප්‍රශ්න निराකරණය කරලා රටට හොඳක් කරලා සෙතක් කරලා ඒ හරහා තමන්ගේ පාලනය හදා පවත්වා ගන්න. මේ සිස්ටම් එක පැවතිච්ච එක පාලනයක් කරේ නෑ. හරියට බැලුවොත් අපේ රටේ පවුල් කීපයක් තමයි රට පාලනය කරලා තියෙන්නේ. නිදහසෙන් පස්සේ ඒ පාලනය කරපු හැම පවුලක්ම අද වෙනකොට කෝටිපති උන්ගේ හත්මුතු පරම්පරාවල්ම වස් කියවනෝ. ඔයත් එක්සත් ජාතික පස්සෙන් ඡන්දිල්ලුව මතකනේ නේ. ඔය හැම මිනිස්සෙක්ම සංගම් හදාගෙන සෙල්ලම් කරන්න ඕකට තමයි. ලෝකේ අනිත් රටවලත් සමිති සමාගම් තියෙනවා. ඒවා රටේ තියෙන නීතියට අනුකූලව රට වෙනුවෙන් මිනිස්සු වෙනුවෙන් වගේම කම්පැනි පැත්තෙන් හිතලා වැඩ කරන ඒවා. නිව්යෝර්කේ ගත්තත් කෝච්චි සහ බස් ප්‍රවාහනය තියෙන්නේ එක කම්පැනියක් යටතේ. ඒ කම්පැනිය රජයේ රූල්ස් වලට වැඩ කරනවා. බස් එකට සෙරක හිටියත් නැතත් නියමිත ටයිම් එකට රූට් එකේ බස් එක දුවන්න ඕනේ. ඒක තමයි රූල් එක. බැරි වෙලා හරි බස් වලට ඉන්න කෙනා ඒ ටයිම් එකට බස් යන ආවෙ නැතුව කෝල් කරොත් බස් එකක් යවනවා. ඒක තමයි සිස්ටම් එක. අපේ රටේ සිස්ටම් එක මෙතුවක් කාලයක් තිබුණේ නැහැ. හැබැයි මේ යන විදියට ගියොත් ඒ තත්ත්වයට අපේ රට ගන්න පුළුවන්. මෙච්චර කාලයක් පාලකයෝ වාගෙන කාපු ප්‍රශ්න ක්‍රමයෙන් මේව විසඳගෙන निराකරණය කරගෙන එනකොට දන්නේම නැතුව රට දිනු වෙනවා. ඒවට ප්‍රතිඵල තමයි මේ තියෙන්නේ. අපේ රටේ සිහි බුද්ධියෙන් වැඩ කරන මිනිසුන්ට කියන්නේ පක්ෂපාත ගැන නෙවෙයි ඔයාලා මේ කියලා හිතන්න ඕනේ. පරම්පරාවට දේශපාලනය කරපෙවුන් ගැන නෙවෙයි හිතන්න ඕනේ. රට ගැන හිතන්න. මොකද ඔයාලා මෙච්චර කාලයක් හිතුවේ දේශපාලකයෝ ගැන සහ උන්ගේ පරම්පරාවල් ගැන විතරයි. තාත්තගේ පුතා දේශපාලනය යනකොට ඔයාලගේ තාත්තා දේශපාලනය කරා. ඔයාලා ඊළඟට අර දේශපාලකගේ පුතාගේ පස්සේ ගියා. කවදාවත් උන් හැදුව මිසක් ඔයාලා හැදුන්නේ නැහැ. මේ දවසින් දවස දිනු වෙන්නේ ඔයාලගේ අපේ රට.